සිරදනම සාදරෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකට. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ලංකාවේ ඉඳලම පිටරට ඔඩියන්ස් ටාගට් කරලා YouTube channel එකක් කරගෙන යන්නේ කොහොමද කියලා සහ පිටරට ඔඩියන්ස් ටාගට් කරලා YouTube channel එකක් කරද්දී වැදගත් වෙන කරුණු 10ක් ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම පිළිපදිය යුතු කරුණු 10ක් ගැන තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන පිටරට ඔඩියන්ස් සහ ලංකාව ඔඩියන්ස් ගත්තට පස්සේ තියෙන වෙනස තමයි YouTube එක ලංකාවේ ඕඩියන්ස් එකට වඩා පිටරට ඕඩියන්ස් එක කියන්නේ USA UK වගේ ඕඩියන්ස් එකක් ඔයාලගේ channel එකට ඉන්නවනම් ඔයාලට YouTube එකෙන් ගෙවන ගාණ වැඩි. අන්න ඒක නිසා ගොඩක් කට්ටිය පිටරට ඕඩියන්ස් ටාගට් කරලා YouTube වීඩියෝ දාන්න try කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් අනිවාර්යයෙන්ම අපේ නාලිකාවත් subscribe කරලා මේක තුයන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු මොනවද මේ කරුණු 10 කියලා. මම මුලින්ම කියන්නම් ඔයාලට කලින් ගෙව කතාව ආපහු. ඇයි අපි පිටරට ඔඩියන්ස් ටාගට් කරන්නේ? ශ්‍රී ලංකාවේ ඔඩියන්ස් එකට වඩා නැත්නම් ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ ආසියා රටවල ඔඩියන්ස් එකට වඩා USA කැනඩා එහෙම නැත්නම් යුරෝප් රටවලට YouTube එකෙන් ගෙවන ගාණ වැඩි. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ගත්තට පස්සේ views 1000කට සාමාන්‍යයෙන් ගෙවන්නේ $0.2ක් 0.5ක් වගේ ඉතා අඩු මුදලක්. නමුත් යුරෝප් හෝ USA වගේ රටක ඔඩියන්ස් එකක් ඔයාලට ඉන්නවනම් සාමාන්‍යයෙන් YouTube එකෙන් ඔයාලට views 1000කට $3.15ක් අතර වගේ ප්‍රමාණයක් ගෙවනවා. ඊට අමතරව පිටරට ඔඩියන්ස් ටාගට් කරද්දී භාවිතා කරන්න ඉංග්‍රීසි භාෂාව නිසා ඔයාලගේ වීඩියෝ වලට ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම ස්පොන්සර්ෂිප් ලබා ගැනීමේ හැකියාවත් ඉතාම වැඩි මේ පිටරට ඔඩියන්ස් ටාගට් කරලා YouTube වීඩියෝ කරද්දී. ඉතින් අපි යමු දැන් අපේ ලිස්ට් එකේ පළවෙනි කාරණයට. ඉතින් ඔයාලා පිටරට ඔඩියන්ස් ටාගට් කරලා වීඩියෝ කරනවා නම් අවධානය යොමු කරන්න ඕන පළවෙනි කාරණය තමයි ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ වීඩියෝ දාන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් පිටරට ඉන්න අය නැත්නම් ලෝකේ කොමන් භාෂාව වෙන්නේ ඉංග්‍රීසි නිසා ඔයාලා අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ ඉංග්‍රීසි. ඉතින් මේකද ඔයාලා දුක් වෙන්න එපා ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා. ඔයාලට පුළුවන් දැන් AI තාක්ෂණය පාවිච්චි කරලා මේ වැඩේ ලේසියෙන්ම කරගන්න. ඉතින් ඔයාලට 11 labs එහෙම නැත්නම් තව ඕන තරම් AI voice generators දැන් වෙබ්සයිට් වල තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒව පාවිච්චි කරලා ඔයාලගේ voice එක පහසුවෙන්ම generate කරගන්න. ඉතින් දෙවෙනි කාරණේ තමයි හරි niche එකක් තෝරගන්න ඕන. niche එක කියන්නේ ඔයාලා වීඩියෝ දාන්නේ මොන කැටගරි එකකින්ද කියන එක. සාමාන්‍යයෙන් පිටරට අය බලන්න කැමති දේවල් තමයි ගේමින්, AI සම්බන්ධ දේවල් එහෙම නැත්නම් ආක්ෂණය සම්බන්ධ දේවල් සහ පනි සහ එන්ටර්ටේන්මන්ට් සම්බන්ධ වීඩියෝ බලන්න මේ පිටරට අය ගොඩක් කැමතියි. ඒක නිසා ඔයාලගේ නිච් එක තෝරගද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් තුන්වෙනි කාරණේ තමයි හොඳ thumbnail එකක් තෝරගන්න ඕන. ඉතින් thumbnail එක කියන්නේ ඔයාලා අර YouTube එකේ මුලින් දකින්න අර වීඩියෝ එක ක්ලික් කරන් ඔයාලට හිතෙන පින්තූරයට තමයි thumbnail එක කියන්නේ. thumbnail එක බලලා තමයි ගොඩක් අය ඒ වීඩියෝ එක බලනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒක නිසා ඔයාලා වීඩියෝ එකට හොඳ thumbnail එකක් දාන්න අනිවාර්යයි. ඉතින් ඔයාලා thumbnail එකක් දාද්දී වැඩි ටෙක්ස්ට් නැති thumbnail එක වගේ වීඩියෝ එකේ තියෙන දේ හොඳට පැහැදිලි වෙන thumbnail එකක් දාන්න ඕන. එහෙම වුණොත් ඔයාලගේ වීඩියෝ එකට ඔඩියන්ස් එකේ ඇට්‍රැක්ෂන් එක ගොඩක් ගන්න පුළුවන් වෙයි. ඉතින් හතරවෙනි කාරණේ තමයි හොඳ ටයිටල් එකක් සහ ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕන. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන මේ ටයිටල් එක සහ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලා පැහැදිලි ඉංග්‍රීසි වලින් දාන්න ඕන. thumbnail එකට අමතරව වීඩියෝ එකක් බලද්දී ඔඩියන්ස් එක අනිවාර්යයෙන්ම කියවන දේ තමයි ටයිටල් එක. ඉතින් මේ ටයිටල් එක හොඳ ටයිටල් එකක් නම් ඔයාලගේ වීඩියෝ එකට ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන්. වීඩියෝ එක ක්ලික් කරලා ඇතුළට ගියට පස්සේ ඔඩියන්ස් එක බලන අනිත් දේ තමයි ඩිස්ක්‍රිප්ෂන් එක. ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයාගේ වීඩියෝ එකේ තියෙන මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලිව ඇතුළත් කරනවා නම් ඔයාලගේ වීඩියෝ එක අවසාන වෙනකන් ඔඩියන්ස් එක බලන්න තියෙන අවස්ථාව වැඩි. අංග 5 තමයි ඔයාලා ගොඩක් ඔයාලට ෂෝට්ස් වීඩියෝස් දාන්න. ඉතින් පිටරට ඔඩියන්ස් ටාගට් කරලා වීඩියෝ කරනවා නම් ගොඩක් අය කරන දේ තමයි ෂෝට්ස් වීඩියෝ දාන එක. ඉතින් ලොං වීඩියෝ වල දානවට වඩා ෂෝට්ස් වීඩියෝ මගින් ඔයාලට පිටරට ඔඩියන්ස් ටාගට් කරලා YouTube මොනටයිසේෂන් ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. 6 වෙනි කාරණේ තමයි කමෙන්ට් වලට රිප්ලයි කිරීම. ඉතින් ඔයාලා ඔයාලගේ ඔඩියන්ස් එකට නැත්නම් ඔඩියන්ස් එකත් එක්ක සම්බන්ධ වෙන තියෙන හොඳම මාර්ගය තමයි මේ කමෙන්ට්. ඉතින් ඔයාලා කමෙන්ට් වලට රිප්ලයි කරනවා නම් ඔයාලා සහ ඔඩියන්ස් එක අතර තියෙන එන්ගේජ්මන්ට් එක වැඩි වෙනවා. ඒ වගේම එයාලට ඔයාලගේ channel එක කරේ තියෙන ඇට්‍රැක්ෂන් එකත් වැඩි කරගන්න පුළුවන්. 7 වෙනි කාරණේ තමයි ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරන්න ෂෙඩියුල් එකක් තියාගන්න. සාමාන්‍යයෙන් ෂෝට් වීඩියෝ නම් සතියකට 5ක් 6ක් වගේ අප්ලෝඩ් කරනවා නම් හොඳයි. නැත්නම්
ලෝන් වීඩියෝ නම් සතියකට 2-3ක් වගේ අප්ලෝඩ් කරනවා නම් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒක ෂෙඩියුල් එකක් විදිහට දිගටම කරගෙන ගියොත් ඔයාලට අනිවාර්යයෙන්ම පිටරට ඔඩියන්ස් ටාගට් කරලා ගේමක් ගහගන්න පුළුවන්. අටවෙනි කාරණේ තමයි බ්‍රෑන්ඩින් එක හදාගන්න. ඔයාලා ඔයගේ YouTube channel එකේ බ්‍රෑන්ඩ් එකක් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලා අනිවාර්යයෙන්ම YouTube channel එකට ආවේනික වෙච්ච logo එකක්, intro එකක්, ඊට වගේම ඔයාගේ channel එකට ආවේනික color එකක් තෝරගන්න ඕනේ. ඉතින් මේ විදිහේ color එකක් තෝරගත්තට පස්සේ ඔයාලගේ channel එකට professional look එකක් ගන්න පුළුවන්. ඉතින් අන්න වගේ professional look එකක් තියෙනම් ඔයාලගේ channel එකට audience එක තියෙන reaction එක වැඩි වෙනවා. ඉතින් එයාලා channel එකට ගිහිල්ලා බලුවට පස්සේ එයාලට තේරෙනවා මේක මේ විදිහේ හොඳ channel එකක්, මේක subscribe කරොත් අපිට වැදගත් වෙයි කියලා ඔයාගේ audience එක එතකොට හිතන්න පටන් ගන්නවා. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ branding එක හදා ගන්න ඕන. ඒක නමේ තමයි වීඩියෝ අප්ලෝඩ් කරන time එක. සාමාන්‍යයෙන් USA කැනඩා වගේ රටවල්ලට ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් ඔයාලා සාමාන්‍යයෙන් 7:00මාරත් 10:00මාරත් අතර කාලේ තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් යුරෝප වගේ නම් උදේ 8:11 අතර වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඉතින් ඒ වගේම ඔයාලා එඩියුකේෂනල් වීඩියෝ නම් සාමාන්‍යයෙන් සතිය දිනවල අප්ලෝඩ් කරන්න. ෆනි වීඩියෝ නම් සෙනසුරාදා ඉරිදා වගේ දවස්වල අප්ලෝඩ් කරන්න. ඔයාලට Google එකේ ගහලා බලුවම ඔයාලට ගන්න පුළුවන් තව විස්තර. දැන් ලංකාවෙත් සාමාන්‍යයෙන් 7න් පස්සේ වගේ තමයි සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල ගොඩක් අය ඉන්නේ. ඒ විදිහට අනිත් රටවලත් එහෙම තමයි යාළ සාමාන්‍යයෙන් වර්ක් නැති වෙලාවට තමයි යාළ ෆෝන් පාවිච්චි කරන්නේ. ඉතින් අපි අන්නේ ටයිම් එක ටාගට් කරලා තමයි අපි වීඩියෝ දාන්න ඕනේ. ඒකින්ද ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ අප්ලෝඩ් කරන ටයිම් එක ගැන සැලකිලිමත් වෙන්න. අවසාන කාරණේ තමයි කීවර්ඩ් සහ ටැග්ස්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එකට ඉන්ටර්නැෂනල් කීවර්ඩ් සහ ටැග් භාවිතා කරන්න. ඉතින් ටැග් එකක් කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ තියෙන්නේ මොකක්ද කියලා හැඟවෙන දේවල්. ඉතින් ඔයාලා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් මේ ටැග් අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ. ඒ වගේම කීවර්ඩ් උත් ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයාලා දාන්න වග බලා ගන්න ඕන. ඉතින් ඔයාලා ටැග් ඔයාලට හොයාගන්න විදිහට නැත්නම් ඔයාලට තියෙනවා Rapid Tags කියලා වෙබ්සයිට් එකක්. ඔයාලා Google එකට ගිහිල්ලා ගහන Rapid Tags කියලා. Rapid Tags එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් වල බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතෙන්ට ඔයාලගේ වීඩියෝ එකේ title එක copy කරලා ඇවිල්ලා මෙතන paste කරලා මෙතන එන්ඩ දුන්නට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් ටැක්ස් ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ඔයාලට දෙන්න මෙන්න මේ මෙතන තියෙන කොපි කියන බටන් එක ක්ලික් කරලා ඒ ටැග් ටික ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා එකතු කරන්න විතරයි තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ඉන්ටර්නැෂනල් කීවර්ඩ්ස් ඔයාගේ වීඩියෝ එකට ඇතුළත් කරගන්න. ඉතින් මෙන්න මේ කරුණු 10 තමයි මම ඔයාලට අරන් ආවේ. මෙන්න මේ කරුණු හරියටම හොඳින් ඔයාලා කරනවා නම් මේ වැඩේ ඔයාලට අනිවාර්යයෙන්ම foreign audience එකක් ටාගට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මුලින් කිව්වා වගේ ලංකාවේ audience එකට වඩා 3 ගුණයකටත් වඩා වැඩි මුදලක් පිටරට audience එකට YouTube මගින් ගෙවනවා. අන්න ඒ නිසයි මම මේ ක්‍රම 10 ඔයාලට අරන් ආවේ. ඉතින් ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලා මේක සාර්ථක වුණොත් ඔයාලට පුළුවන් මාසෙට ලක්ෂ ගණන් මුදල් හොයන්න. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. වීඩියෝ එකක් දෙකක් දාලා නවත්තන්න එපා. උත්සාහ කරලා බලන්න දිගටම. වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම අපේ නාලිකාවට subscribe කරලා මේක දෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔබට ජය වේවා.